Buongiorno, කොහොමද ඉතින්? ඔන්න අදත් ඇවිල්ලා තියෙන ලස්සන ප්ලේස් එකක් බලන්න. මේකේ නම තමයි ඔරිද්දෝ ඒකාදෙල් දියාවල්. ටික කියව ගන්න අමාරු නම් තියෙන්නේ. මෙතනම තියෙනවා පටන් ගන්නම තැන පල්ලිය තියෙනවා. ඊට පස්සේ අපිට මේ පැත්තට ගිහලා බලන්න පුළුවන් සන් නිකෝලා ආර්ට් කොන්ටෙම්පොරාරි මොකද්ද මේ ආර්ට් ගැලරියක්ද? මියුසියම් එක තියෙනවා මියුසියෝ. ඒ වගේම මෙතනට ගියාම මේ මැප් එක තියෙනවා මේක තියෙන්නේ. අපි පටන් ගන්න මෙතන ඉන්නේ. මෙතනින් පටන් අරගෙන මෙහෙම යන්න තියෙනවා. මෙතන යන්න තියෙන පඩිවල සුපිරිම ප්ලේස් එකක්. එහෙනම් අපි යන්න පටන් ගමු. අපි 3 දෙනෙක් ආවේ අද. යාළුවෝ දෙන්න ඉන්න. එහෙනම් අපි පටන් ගමු. එන්න තියෙනවා ඉතින් පල්ලි කුළුණ. සීනු කූඩුව. ලස්සන පඩිවිලක් තමයි තියෙන්නේ. අද නැගගෙන යන්න තමයි තියෙන්නේ. අද ඉතින් පයින් තමයි ගමන. මොකද පඩිපෙල්නේ තියෙන්නේ. ඉන්න අපේ සෙට් එක යන්න ඉස්සරහා. අපි දැන් ඇතුළට යන්නේ. අහලා බලමු වීඩියෝ කරන්න පුළුවන් නේද? ටිකට් තුන අපේ මොකද්ද BAC මෙන්න දෙන ටිකට් එක විස්තර පිටිපස්සේ ගහලා තියෙනවා 8යි කියලා. ඉතින් හරි ටික ගාලා සද්දෙකුත් ආවා අපේ ටිකට් එකට ඇරුණා. ආව් මොකද ලස්සන බලලා නිකන් දිය පාරක් එනවා මේ මෙතන රවුමට තියෙනවා මෙතන යටිනුත් යන්න පුළුවන් නේ පාලමක් තියෙනවා. මේ විදිහට තමයි වටේ තියෙන්නේ. මේ ලොකු වතුර බටයක් යනවා වතුර බට යන්නේ බා. අද වතුර අඩුයි. පොඩි වතුර පාරක් යනවා. එහෙනම් වැඩේ පටන් ගත්තා. ටිකට් එක තියෙනවා. ගිහිල්ලා බලමු එන. ආව්. මොකද පට්ටනේ? මේ ලස්සන. දැන් ලයිට් එහෙම ගහලා දිනවා පල්ලයට. ලස්සන නේ උඩට යනවා. පාලම දිනවා. මෙතන ලී පාලමක් තියෙන්නේ. මේ හදපු ලී පාලමක් අපි අර කලින් දැක්ක දැන මෙතන ඉන්නේ වතුර පාර එන්නේ. මෙතන වතුර පාර එන්නේ එන වතුර පාර තමයි මේ පල්ලෙන් පේන්නේ. යන් එහෙනම් ලී පාලම දිගේ ඉස්සරහට ගිහිල්ලා බලමු. ටිකට් එක සතේ තියාගෙන ඉන්නේ. මේ බටුයි මේ හරියම යන්න බෑ. මේ සැර වතුර පාරේ. පට්ට වතුර පාරක් එන්නේ. මේක තනියම නිකන් දියැලි සීන් එකක් වගේ තියෙන්නේ. මෙතන ගුහාවක් තියෙනවා නේ. හා? සැරබන් පොඩි ගුහාවක් තියෙනවා මේක මේ යන්න බෑ වුණා නේ අපිට. ඕ සාදේනනේ කොහොමද වතුර පාර සැර? මේ හරි සෑහෙන පටුවක්. මෙතන පඩි වල ඉක්බඩ මේක පඩු මේ ගලා හොවනවා. පොඩ්ඩක් නැගිලා යන්න වෙනවා.
නියම දියැල්ල දියැලි එකක් නෙවෙයි දියැලි ගොඩක් තියෙනවා. මේ හැමදැම් වලින්ම වතුර එන දැන් තියෙන මේ වල මේ දැන් මේකෙන් නම් වතුර එන්නේ නැහැ. උඩ මේ වටේටම තාප්පේ බැඳලා තියෙන්නේ මේකේ. යකට පඩි වෙලා තියෙන හොඳ අයිය සතුටක් තියෙන මේකේ. ලයිට් තියෙන හැමදැනම. මම නිකන් මේකෙන් නිකන් කැලේකට ආවා වගේ ෆීලිං එකක් එනවා. නිකන් බලන්න. මලට ලයිට් එක වැදිලා තියෙන නිල් පාට ලස්සන. මෙන්න මේ ලයිට් එක වැදිලා තියෙන්නේ. මේකේ නම ඔරිදෝති බෙල්ලා. අනේ වෙනස් නේවා. අපි මේ පොට් එකම සුපිරි නේ. සුපිරියා මේ නිකන් මොකද්ද ඔනේ ජුරාසික් පාක් වගේ. අදත් අපි ඉතින් ටිකක් දුර ගමනක් තමයි ඇවිල්ලා ඉන්නේ කළුවරේ. අපි ආවා මම හිතන්නේ කිලෝමීටර් 200 ගානක්ද වන්ද මම ඔයාලට බලන්න කොච්චර දුරයි කියලා ලොකේෂන් එකක් දාන්නම් මෙතන. කොහොම වල තමයි ප්ලේස් එක තියෙන්නේ. ඉතින් හැමදාම එකම වගේ තැන් වලට යනවා ඉතින් මේ වගේ තැන කොච්චර ලස්සනයි බලන්නද. අතනින් එන වතුර පාර වැදිලා නිකන් යනවා නිකන් දුමාරේ වගේ නේ. මේ පාලම තියෙනවා දිගටම ලස්සනට. ගලුත් තියෙන දැල් එහෙම දාලා තියෙන්නේ මේ ගල් වල. නිය වතුර පාර කවුරුත් වැඩි මේ වගේ ප්ලේස් වලට යන්නේ නැහැ නේ බා. ඒනකට නියමයි යා. කොහොමද වතුරෙන් එන ශබ්ද? මේ සැරට වැටෙන වතුර පාරක් තියෙන්නේ. සාව ලස්සන බංකුවක් තියෙනවා. අපි ආවේ මෙන්න මේ පාරෙන් තමයි. මේ පේන්න අපි පාර තියෙන්නේ. පොඩ්ඩක් ඉඳගෙන ඉන්න පුළුවන් බංකුවක් තියෙනවා.
අද දවසේ අපි මෙතන තමයි ඇවිදින්නේ කොමුල එකේට යනවා ඊට පස්සේ කරලා බලමු අද මොනවද බලන්න තියෙන්නේ කියලා අපිට නිකන් කාම් එකේ ඉඳලා යන්න සුපිරි ප්ලේස් එක නේ මම මෙහෙ දැකමු ලස්සන ප්ලේස් එකක් තමයි හැබැයි මේක පළවෙනි පාට තමයි මාත් ආවේ කොහොම වල තියෙන්නේ මේක ලෙස්සන ගල් පාර ගැන මම හිතන්නේ මේ ගිනි කඳ වලින් ගෙනාවු ගල් නේ තියෙන්නේ මේ පාටට මෙන් පල්ල හැ අම්මෝ ඉතින් අපි ආපු ටිකනේ ආපු පාර නේ තියෙන්නේ මුලම ගත්තේ මෙතන ඉන්නේ මේ දින අපි ආපු තැන මේ එන්ට්‍රන්ස් එක මෙතනින් තමයි පඩි බෙල නැගලා එහෙනම් පල්ලිය පැත්තේ උෂීතා මේ උෂීතා ගැන බන් තියෙන මෙතන ඉවරද හරි බලන්න මෙතන එක්සිට් එක තියෙන එකක් බලලා හිටියේ අල්ලන් යන්න ඕන හරි දැන් නේද එක තැනක් බලලා ඉවරයි මෙතන මේ එක්සිට් එක තියෙනවා අපිට මම දැන් 3ක් හෝ 4ක් තියෙනවා මතකත් නැහැ ලොක්කේ දාලා තින්නේ එහෙන් එන්න බෑ එහෙන් එන්න බෑ ගියොත් ගියා තමයි හැබැයි එන්න මෙන්න තියෙනවා මැප් එක මෙතන තමයි බැලුවේ ඔරියදු බෙල්ලානෝ ඊළඟ අපිට මෙතන බලන්න තියෙන්නේ කොහොමද කියලා හොයාගන්න බෑ මෙතන ලේක් එක තියෙනවා අපි දැන් ආපියල ටිකට ආවා පාර හොයලා ඉඳලා අපේ ගයිඩ් හොයාගත්තා ඉතින් පාර ඉතින් ජෙනෙක් වෙන අසෙන්න වල හැකින්න ඕ වලකින්න කුකුලෙද හංසෙක් දැල්ලා ඉන්නේ මේ ආවෙනික සත්තුද දන්නේ නේද මන්නේ කල්ලගෙන ඉන්නේ පොඩි ළමෙක්ද දෙන්න කද පෙට්ට තියාගෙන එළු නතල් ගහක් හදලා තියෙනවා මුවන් තට්ටුවකින්
කුකුලෙක් දෙන්න. පුටුවක් තියෙනවා මුවන් වලින් පත්ත හදලා තියෙන්නේ. ෂීට් එක ගහලා තියෙන්නේ. හරකෙක්ගේ මේ හැමෙන්නේ. වලස්සු වර්ගනේ. අර ගෝන් ගන්නවනේ හදන්නේ ගෝන්ද මොකද? ආර්ට් ගැලරි එකත් බලලා ඇවිල්ලා දැන් ආ ලේක් එක ගාවට මෙතන ඉඳන් බලන්න පුළුවන් අපි ගන්න. දැන් පල්ලෙහාට ගිහිල්ලා බලමු. බෝට් ටූර් එකක් ගන්න පුළුවන් මෙතන. ඊට පස්සේ බෝට් ටූර් එක ගන්න ඕන. මෙන්න දෙනවා ඉතින් කොහොම ලේක් එක. බෝට් ටූර් නවත්තලා ගියා. බෝට්ටුවක් අරගෙන යන්න පුළුවන්. ෆ්‍රෙන්ච් බෝට්. මෙන්න තියෙනවා ඉතින් කොහොම ලේක් එක. බෝට්ටුව එකක් ගන්නත් පුළුවන් අපිට උනා. එන්නේ ඔයකට ගිය එකක් තියෙනවා. මේ තමයි ලේක් එක. රියලි සෙට් එක බැලුවා ආර්ට් ගැලරි එක බැලුවා දැන් ලේක් එක බැලුවා කොහොම වල තියෙන කොහොමද ලස්සන හඳු ටික තියෙනවා සෙට් එකේ එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරමු එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු ජය වේවා දැන් අපි යමු